2025 සිංහල සිනමාවේ හොඳම අවුරුද්දක් තිබ්බා. අබා එක සීගිරි එකේ දවස් 101ක් දිව්වා. අන්තිම දවසෙත් මට තාම මතකයි අන්තිම දවසෙත් හවස ෂෝ එකට 100කට වඩා සෙනග හිටියා. රංජන් රාමනායක තමයි අන්තිමට හිටපු සුපර් ස්ටාර්. එයාගේ වන් ෂොට් මේ රීන එක 739ක් සීට් තියෙනකොට හවුස්ෆුල් දාපු ෆිල්ම් එකක්. හිරිපොද වැස්ස උදේකාන්ත වර්ණසූරියගේ වොන්තම සෙනගාපු ෆිල්ම්ස්. අගොන් අද අපි ආවේ කටුගස්තොට ඇරීනා ලේසබෙක්ස් ෆිල්ම් හෝල් එකට මේ ගැන අපිට ඉන්ට්‍රස්ට් එකක් වුණේ මේකේ තියෙන ගොඩක් රිච් හිස්ටරි එකක ඉඳලා. ඉතින් මේක ගැන කතා කරන්න අපිත් එක්ක මෙතන අපිට සම්බන්ධ වෙනවා මිස්ටර් අෂාන්. අපි මුලින්ම හමු මේ හෝල් එකට තියෙන ඉතිහාසය කොයි වගේ ගැඹුරු ඉතිහාසයක්ද මේ කොහොමද පටන් ගත්තේ? ඒ වගේ ප්‍රශ්නයක් අපි මුලින්ම අහලා මේ හෝල් එකේ ඉතිහාසය ගැන මුලින්ම කතා කරලා ඉමු. මිස්ටර් අෂාන් කොහොමද ඇත්තටම මේ හෝල් එක මුලින්ම සීගිරි කියලා පටන් අරගෙන පස්සේ කොහොමද මේ දැනට ආවේ අපිට පොඩ්ඩක් ඉතිහාසය ගැන කියන්න. සීගිරි සිනමා කියලා 1954 දී මගේ සීයා ඩී.බී. වීරසිංහ තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඒ ගමන දිගටම ඇවිල්ලා 1994 වෙනකොට මගේ තාත්තත් ඔබ තාත්තත් මිස්ටර් කීර්ති වීරසිංහ මිස්ටර් රංජිත් වීරසිංහ ඒ දෙන්න රීනා සිනමා ශාලාව පටන් ගන්නවා. එවකට මේක තමයි ලංකාවේ තිබ්බ ලොකුම සිනමා ශාලාව. මොකද ODC බැල්කනි සුපර් බැල්කනි කියලා කොටස් තුනක් තිබ්බා. සීට්ස් හරියටම ගත්තොත් 739ක් තිබ්බා. හැබැයි ඒ දවස්වල එක ලෑලිප්ටු එක මොනෝ සවුන්ඩ්ස් උනාට ස්ටීරියෝ සවුන්ඩ්ස් වගේ ක්වොලිටි එකක් තිබ්බා සවුන්ඩ්ස් වලින්. අනික ස්ක්‍රීන් එකත් ලංකාවේ තිබ්බ ලොකුම සිනමාස්කෝප් ස්ක්‍රීන් එක. ඊට පස්සේ කාලයත් එක්ක අපි ඒක වෙනස් වෙන්න අවශ්‍යයි කියලා අපිට දැනුණා. එතකොට අපි සීගිරි සිනමා ශාලා වෙනස් කරමින් ආවා ගොඩක් දුරට. කියන්නේ සිනමා ශාලා දෙකටම අපි ඩිජිටල් ප්‍රොජෙක්ටර්ස් දැම්මා 2015 වගේ වසර වෙනකොට. ඒ කියන්නේ ඒ වෙද්දි සිනමා හෝල් දෙකක් තිබ්බා. සීගිරි එක තමයි මේ ඉඩම ඉස්සරහා තිබ්බේ. ඊට පිටිපස්සෙන් තමයි රීනක තිබ්බේ. ඊට ඩිජිටල් ප්‍රොජෙක්ටර්ස් දාලා ඒතකොට කුෂන් සීට්ස් දාලා AC කරලා ඒ ඔක්කොම අපි ඒ අවශ්‍ය කාලෙට ඒ නිසිදෙ කරා. ඔය කාලෙන් කාලෙට අලුත් වුණා. ඒ වුණාට දැන් ඔයාලට ගොඩක් තේරෙනවා ඇති දැන් කාලේ මිනිස්සු මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. උපරිම සෑම පහසුකම් දැන් මිනිස්සු බලාපොරොත්තු. මොකද ලෝකේ දැකලා තියෙන කට්ටිය. ඒතකොට තමයි අපිට තේරුම් ගියේ ලොකු වෙනස්කමක් කරන්න අවශ්‍යයි කියලා. එහෙනම් අපි 2026 ජනවාරි 10 වෙනිදා වෙනකොට තමයි මේ අලුත්ම මොනෝවර්කින් රීනා ලේසර්ප්ලෙක්ස් කියලා පටන් ගත්තේ. එතකොට දැන් අර සිනමා හෝල් දෙකක් තිබ්බ එකකට මේ විදිහට අරගත්තේ 2000 මේ අවුරුද්දේ ජනවාරි 10 තමයි අපි නැවතත් විවෘත කරේ. හැබැයි රීනා ලේසර්ප්ලෙක්ස් එක ඇතුළත සිනමා ශාලා දෙකක් පවත්වාගෙන යනවා අපි දැන්. ඒක යන්නේ එකක් ස්ක්‍රීන් L අනිත් එක ස්ක්‍රීන් XL කියලා. මොකද්ද මේ දෙක පොඩ්ඩක් කියන්න. අපි විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන ස්ක්‍රීන් L XL කියලා තෝරගත්තේ කියලා. මේක නම් නැත්නම් අපිට සිනමා 1 2 3 කියලා යන්න තිබ්බා. ඒ විදිහට අපි ගත්තේ මොකද මේක තමයි නුවර තියෙන විශාලතම සිනමා රිදී තිර දෙක තියෙන සිනමා ශාලා දෙක. ස්ක්‍රීන් XL එකේ තියෙන්නේ ලංකාවෙම තියෙන ලොකුම සිනමාස්කෝප් ස්ක්‍රීන් එක. මෙන්න අපි ඉන්නේ ස්ක්‍රීන් XL එකේ. ස්ක්‍රීන් L කියන එක අඩි 32ත් අඩි 14ත් වගේ ප්‍රමාණික ස්ක්‍රීන් එකක් තියෙනවා. මේක අඩි 45ත් අඩි 20ත් ප්‍රමාණික ස්ක්‍රීන් එකක් තියෙනවා. එතකොට කිව්වා වගේ 1954 ඉඳන් අද වෙනකන් අවුරුදු 72ක ගමනක් පරම්පරා තුනක් ඇවිල්ලා තියෙනවා. ඉදිරියටත් ඒ විදිහට ගමන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ අවශ්‍යතාවය තියෙන්නේ නුවර ඉන්න මිනිසුන්ට උපරිම සැප පහසුකම් වලට ෆිල්ම් එකක් පෙන්වන්න. ඒ කියන්නේ පවුලේ තියෙන ප්‍රශ්න අමතක කරලා එන්ටර්ටේන් වෙන්න එන්න තැනක් හදලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් අර සීගිරි කියන හෝල් එක තියෙද්දි මෙතෙන්ට ආපු ප්‍රේක්ෂකයෝ දැන් වැඩි වෙලා තියෙනවාද? ඒක කොහොමද මේක මේ වුණේ තාක්ෂණයත් එක්ක අලුතෙන් මෙතෙන්ට එන්නේ ෆැමිලිස්ද නැත්නම් ගොඩක් තරුණ අයද කොයි ඔය කට්ටියද දැන් වැඩියෙන් අපේ ඉස්සර ඉඳන්ම අපේ තිබ්බ විශේෂත්වය තමයි ෆැමිලි ඔඩියන්ස් එකට තමයි අපි කේටර් කරේ. ඒ කියන්නේ තරුණ කට්ටිය කොහොමත් චිත්‍රපටි නිර්මාණ වෙනවා. ඒ වුණාට අපේ හැමදාම තිබ්බේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක්. මොකද අපි කවදාවත් බොක්ස් සීට්ස් කියන ඒ ක්‍රමයට ගිහිල්ලා නැහැ. එතකොට අදටත් ඉස්සර වගේම අපි යන්නේ ෆැමිලි ඔඩියන්ස් එකත් එක්ක තමයි. ඒ අතරේ ගොඩක් තරුණ කට්ටිය එනවා දැන්. මොකද නුවරවට මිනිසුන්ගෙන් ගිහිල්ලා කතා කරොත් තේරුම් ගන්න පුළුවන් රීනක දෙමළ චිත්‍රපටි එක්ක ගොඩක් ෆේමස් වුණ තැන. එතකොට සීගිරියක සිංහල
ෆිල්ම්ස් වලට හින්දි ඉංග්ලිෂ් ඔය හැම භාෂාවෙම චිත්‍රපට මෙතන පෙන්වනවා. හැබැයි ඔගේ ප්‍රශ්නට උත්තරේ වුණත් වෙන්නේ ඇත්තටම ෆැමිලි ඔඩියන්ස් ෆැමිලිස් වලට ෆෝකස් වෙන්නේ. එතකොට ලංකාවේ දැන් මේ ෆිල්ම් හෝල් එකේ තියෙන තාක්ෂණයට සම ලංකාවේ ෆිල්ම්ස් ඒ තාක්ෂණයත් එක්ක යනවද නැත්නම් තව ලංකාවේ ෆිල්ම්ස් තාක්ෂණයෙන් උඩට එන්න ඕනේද? එහෙම මොකක් හරි තියනවද බලපාන දෙයක්? ඇත්තම කිව්වොත් අන්තිම වසර කීපෙදී නම් ලංකාවේ ෆිල්ම්ස් වල තියෙන ඒ ස්ටෑන්ඩඩ් එකේ ක්වොලිටි එක වැඩි වෙලා තියෙනවා ගොඩක්. ඉතින් ඒකට හරියන්න අපි සබභාස්කම් දෙනවා කියලා හැදිලා තියෙනවා කියන්න පුළුවන්. අපිත් බලාපොරොත්තු වෙන සිංහල සිනමාවෙන් උපරිම ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් වෙන චිත්‍රපට හැමදාම එනවට හැදෙනවට. ඕඩියන්ස් එක විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් ඉල්ලුමක් තියෙන්නේ ටැමිල් ෆිල්ම්ස් වලටද ලංකාවේ හැදෙන ෆිල්ම්ස් වලටද ලොකුවටම ඉල්ලුම හැදෙන්නේ මේක සාමාන්‍යයෙන්. මෙහෙ හරියට බැලුවොත් ලංකාවේ ඕන තැනක සිංහල ෆිල්ම්ස් තමයි නම්බර් 1. මොකද ලංකාවේ වැඩිම තරගානේ සිංහල. ඉතින් ඒතර සිංහල චිත්‍රපටි තමයි නම්බර් 1 වෙන්නේ. හැබැයි අර කෙටි කාලයක් තුළ වැඩි ආදායමක් ලබන්න පුළුවන් තත්ත්වයකින් ෆිල්ම්ස් දුවන්නේ දෙමළ ෆිල්ම්ස්. ඒතර හොලිවුඩ්ස්. ඔව් ඒක තමයි ඉස්සර තිබ්බ ක්‍රමේ දැන් ක්‍රමේ පොඩ්ඩක් වෙනස්කමක් වෙලා තියෙනවා. ඉස්සර ලංකාවේ ඉංග්ලිෂ් හින්දි ෆිල්ම්ස් පෙන්නුවේ අපි කටුගස්තර එරීනා සීගිරි ওই කොළඹ එක තව සිනමා ශාලාවක විතරයි ගොඩක් දුරට. ඒක. ඊට පස්සේ එතකොට හින්දි වලට ලොකු ඉල්ලුමක් තිබ්බා. ෂාරුක් ખાන්ගේ ෆිල්ම්ස් ඒ දුව ප්‍රමේයක් තිබ්බනේ. ඒක දැන් කාලයත් එක්ක අඩු වෙලා තියෙනවා. හැබැයි සිංහල සිනමාවට මිනිස්සු අනුන් කරන එක වැඩි වෙලා තියෙනවා. සිංහල සිනමාවට පස්සේ දෙමළ සිනමාව තියෙන්නේ. ඊට පස්සේ තමයි කොච්චර වුණත් තාම ඉංග්ලිෂ් ෆිල්ම්ස් තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ. ඉතින් දෙමළ වල තියෙන එකම වෙනස හොඳ ෆිල්ම් එකක් ආවම කෙටි කාලයක් තුළ වැඩි ආදායමක් ලබන්න. සිංහල ෆිල්ම්ස් වල ලොකු දිග කාලයක් පෙන්නලා අර දෙමළ ෆිල්ම් වලට වඩා ආදායමක් කරන්න පුළුවන්. එනකොට ඒකට දිග කාලයක් යනවා. ඔව් ඒ කියන්නේ එක කාලයක් පෙන්නන යනකොට මිනිස්සු එන ඒ ওই විදිහට තමයි ඒක හැදිලා තියෙන්නේ. හැබැයි දැන් පොඩි වෙනස්කමක් ඒකෙත් වෙලා තියෙනවා. දැන් ධර්මයුද්ධය වගේ ෆිල්ම් එකක් අපි රිලීස් කරපු දා ඉඳන්ම සෙනගෙන්න ගත්තා. ඒක සාමාන්‍ය සිංහල ෆිල්ම් වල ඉස්සර තිබ්බේ නැහැ. අපි සාමාන්‍ය පුරුද්දක් තියෙන සිංහල ෆිල්ම් එකකට අපි සති දෙකක් දෙනවා පොඩ්ඩක් මිනිස්සු ගෙවල් වලින් මශාලාවට ගෙන්න ගන්න. දැන් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මේ ඒතකොට මට අර මේ ඔබතුමාගේ අර ඉතිහාසය කිව්වම නම් ටික මට පොඩ්ඩක් අර සමහරවිට උරුයි පොඩ්ඩක් ඒ මොකක්ද මේ ඒ කියන්නේ මම හිතන්නේ මේ ලංකාවේ කලාවටත් පොඩ සම්බන්ධ නම් ටිකක් තියෙන්නේ ඒ නම් ටික ඔබතුමාගේ පරම්පරාවේ පොඩ්ඩක් ඒ ටික පොඩ්ඩක් ඒක කියන්න ඕජු. ඒක 1954 සිනමාවට එකතු වෙනකොට මං හිතන්නේ ලංකාවේ ඉච්චර සිනමා ශාලාවල් තිබ්බා කියලා. එතකොට ඒක ලොකු පිරිවැයක් දරලා හදන්න එන්න ඕනේ මේ ව්‍යාපාරයක් මේක. ඊට පස්සේ තාත්තත් ලොකු තාත්තත් කොහොමත් ජාතික චිත්‍රපට සංස්ථාවත් එක්කත් ළඟින් වැඩ කළා. සිනමාවට ඇලුම් කරපු කට්ටිය තමයි හැමෝම අපේ පොළේ හිටියේ හින්දා ඒකත් එක්ක ඉතින් දිගු ගමනක් ගිය එකක් තමයි තියෙන්නේ. මම දන්නේ හරියටම ප්‍රශ්න උත්තරයක් දෙන්න මට විදියක් නැහැ. හැබැයි අපි කවුරුත් ඉතින් අර සිනමාවට ඇලුම් කරන හින්දා තමයි තාමත් අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ. මොකද හැම ඉන්ඩස්ට්‍රි එකේම ප්‍රශ්න තියෙනවා. මේක ලේසි ඉන්ඩස්ට්‍රි එකක් නෙවෙයි. එතකොට දැන් මෙතන ටෙක්නොලොජි එක වෙනස් වෙලා තියෙනවානේ. පොඩ්ඩක් මේ වෙනස් වෙච්චි ටෙක්නොලොජි එක ගැන චුට්ටක් කියන්න. මේ තිරේට යූස් කරලා දෙන ටෙක්නොලොජි එක මොකක්ද මේ තිරේ ඒ විස්තර ටික පොඩ්ඩක්. සිනමා ශාලා දෙකේම තියෙන සිල්වර් ස්ක්‍රීන්ස්. එතකොට 3D තාක්ෂණය යොදා ගන්න පුළුවන් වෙන්න තමයි සිල්වර් ස්ක්‍රීන්ස් භාවිත කරලා තියෙන්නේ. එතකොට ප්‍රොජෙක්ටර්ස් ගියොත් අපි ලේසර් ප්‍රොජෙක්ටර්ස් තමයි දෙකටම පාවිච්චි කරන්නේ. ඒකයි අපි අරීනා ලේසර්ප්ලෙක්ස් කියලා යන්නේ. ස්ක්‍රීන් L එකේ Dolby 7.1 sound system එකක් තියෙන්නේ. එතකොට ස්ක්‍රීන් XL මේ අපි දැන් ඉන්න සිනමා ශාලාවේ තියෙන්නේ DTS X sound system එක. ඒක Dolby එකේ අහලා තියෙන Atmos කියලා එන්නේ. ඒ Atmos එකේ DTS ලගේ version එක තමයි DTS X කියන්නේ. එතකොට ලංකාවේ DTS X සිනමා ශාලා මම දන්න තරමින් මම වැරදි තියෙන්නේ. අපිත් තව එක සිනමා ශාලාවක් විතරයි තියෙන්නේ. මම දන්න විදිහට ලංකාවේ. එතකොට දැන් අපි දකින මෙතන ඇත්තටම සැප පහසු ආසන තියෙනවා හැමදේම තියෙනවා. මේ සෙටප් එක මේක සාමාන්‍ය කොස්ට් එක බැලුවොත් සාමාන්‍ය විදියට බැලුවොත් මේ වගේ සෙටප් එකකට එක ෆිල්ම් සාමාන්‍ය ෂෝ ටයිම් එකකට කොස්ට් උනොත් සාමාන්‍ය කොච්චර කියලා පොස්ට් එකක් යනවාද එක ෂෝ ටයිම් එකක් පෙන්නන්න විතර. ඒකට අර හරි උත්තරයක් දෙන්න අමාරුයි.
ඒ වුණාට සාමාන්‍යයෙන් අර දැන් ප්‍රේක්ෂකයෝ සමහර වෙලාවට බුක් කරලා ආවම හරිත් නැතුව මෙතනට ආවත් සමහර එක්කෙනා හෝ දෙන්න එන මේ අවස්ථා තියෙනවනේ. ඒක ලංකාවේ ලෝකෙ කොහෙත් එක පොදුයි. ගොඩක් තැන්වල ෂෝ එක කැන්සල් කරනවා. ඒක කැන්සල් කරන්න අවශ්‍ය ඇත්තටම මොකද ලොකු පිරිවැක් යන මේ වියදමක් යන හින්දා. හැබැයි අපි නම් ඇත්තටම ඒම අවස්ථාවක් ආවත් අපි ප්‍රේක්ෂකයව කොහොමරි තියලා පෙන්නලා යන්න අපි යවන්න try කරනවා. මොකද ඇත්තටම වියදමක් තියෙන මට ඒක කියන්න බෑ හරියම මේක තමයි ගාන කියලා. ඒකයි ගොඩක් තැන්වල කියන ප්‍රේක්ෂක 5ක් හෝ 10ක් ඉන්න ඕනේ කියලා කියනවනේ. ඒකට සාමාන්‍ය ක්‍රමයක් ඒක. මොකද සාමාන්‍ය ලොකු වියදමක් යනවා ඉලෙක්ට්‍රිසිටි අතින්ද එතකොට අපි අනික් කරලා තියෙන වියදම් ඒවත් අපි ආය අනිත් පැත්තට ආදායම් හැටියට ලබා ගන්න බෑ. ඔව්. එතකොට මේ සාමාන්‍ය මේ කන්ට්‍රෝල් එක මේ ටෙක්නොලොජි කොහෙන්ද ඒ කියන්නේ හැදුනේ ලංකාවෙන්ද පිටරටින්ද ප්‍රොජෙක්ටර්ස් සවුන්ඩ් සිස්ටම්ස් ඒ ටික ඔක්කොම කරේ කොළඹ තියෙන සිනේ ඩිජිටල් කියලා කම්පැනි එකකින්. හැබැයි ඔක්කොම ගේන්නේ පිටරටින්. බෙල්ජියම් වලින්, ඉන්දියාව වලින් ඒ වගේ තමයි හැමතැනම ගේන්නේ. සීට්ස් අපි වෙනම ඉන්දියාව වලින් ගෙනාවා. මොකද සීට්ස් සිනමා සීට්ස් වලට ගැන කතා කරනකොට ලෝකේ හොඳම සිනමා සීට්ස් ඇත්තටම හැදෙන්නේ චීනයේ ඉන්දියාවේ. ඩියුරබිලිටි අතින් ගත්තොත් ඉන්දියාවේ තියෙන සිනමා සීට්ස් වල ක්වොලිටි එක ගොඩක් වැඩි. ඉතින් මමම වෙනම කතා කරගෙන මේ කම්පැනි එක ලංකාවේ අපේ සිනමා ශාලා දෙකේ විතරයි ඒකට දැන්ට සප්ලයි කරලා තියෙන සීට්ස්. මේ අපි නම් ඉන්න සීට්ස් වලට කියන්නේ සෝෆා ස්ලයිඩර් කියලා. මේකේ සීට් 204ක් තියෙනවා. එතකොට මේ වගේ සීට්ස් තියෙන සිනමා ශාලාවකට ලංකාවේ තියෙන මේක විතරයි. ඒ කියන්නේ දැන් අපිට ලෝකේ මොන තාක්ෂණයේ ෆිල්ම් එකක් හැදුවත් ඒක මෙතන බලන්න තියෙන තාක්ෂණය ඔක්කොම මෙතන තියෙනවා. ඒ කියන්නේ ලෝකේ ඕනම රටකට ගිහිල්ලා හොඳම සිනමා ශාලාවකට ගියහම මේ ලැබෙන තාක්ෂණය මෙතනින් අපි දීලා තියෙනවා. හැබැයි අපි දීලා තියෙන්නේ නුවර තියෙන සිනමා ශාලාවල අඩුම ටිකට් වලට තමයි දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ගත්තාම ඉන්ඩස්ට්‍රි එකේ ඩෙවලොප්මන්ට් වෙන්න ඒ කියන්නේ සිනමා හෝල් එකක පැත්තෙන් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ ෆිල්ම් එක හොඳට තියෙනවා හිතුනොත් නේ. ඒතර හෝල් එක පැත්තෙන් මේ වගේ තාක්ෂණිකව දියුණු වුණාම ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් හෝල් එකට ලැබෙන්න ඕනි දේවල් තියෙනවා මොනවා හරි. ඒ කියන්නේ අපිට මේ වගේ ඒ කියන්නේ ඔඩියන්ස් එක එකතු වෙන්නේ මේ වගේ ෆිල්ම්ස් වලට ඒවා එන්නේ නැහැ වගේ ප්‍රශ්න. එහෙම මොකක් හරි තියෙනවද දැනට ලංකාවේ සිනමා ශාස්ත්‍රය ඇතුලේ? ඔව් දැන් ඔඩියන්ස් එක සිනමා ශාලාවකට එන්න දේවල් දෙකක් තියෙනවා. ෆිල්ම් එක හොඳ වෙන්න නැතුව හෝල් එක වෙන්න ඕනේ. ඉතින් දෙගොල්ලොම එකට වැඩ කරන්නත් අවශ්‍යයි මේ වගේ දේවල් සෙනඟ වැඩි කරගන්න. ඕනම දැන් ලෝකේ ඕනම කෙනෙක්ට ප්‍රශ්නාවතක් කරලා එන්ජොයි කරන්න ඕන නම් ලේසිම ක්‍රමය තමයි සිනමා ශාලාවකට යන එක. ප්‍රශ්නෙට උත්තරයක් හැටියට දෙන්නකොදී හැම ඉන්ඩස්ට්‍රි එකකම මම කිව්වා වගේ ප්‍රශ්න තියෙනවා. ගියවුනේ සිංහල සිනමාවේ හොඳම අවුරුද්දක් තිබ්බා. ඉතින් මන් පෞද්ගලිකව දකින්නේ ඒ වගේ සිනමා පට හැම අවුරුද්දෙම නිර්මාණය වෙන්න ඕනේ. ෆිල්ම්ස් මොනවද ධර්ම යුද්ධය? ධර්ම යුද්ධය 2026 පටන් ගත්තේ ආවේ. ඉතින් මේ අවුරුද්දේ ධර්ම යුද්ධේ ෆාදර් වගේ හොඳටම මේ දිව ෆිල්ම්ස් තියෙනවා. ඒ වුණාට ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරොත් මේ අවුරුද්දේ ගොඩි ලොකු පසුබෑමක් තියෙනවා. ඒ අර චිත්‍රපටවල තියෙන ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් වෙලා නැතිකමක් හෝ එක්කෝ ඒ චිත්‍රපටය මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න තියෙන හැකියාව ඒ චිත්‍රපටයේ නැහැ. ඒ කියන්නේ 2025 හොඳයි තාම 26 පසුබෑමක. 26 පසුබෑමක් හැටියට දකින්න පුළුවන්. මොකද 25 අවුරුද්ද පටන් ගත්තේ රාණි එකත් එක්ක. ඒක නෙළුම් කුළුණ ඔහම ඒ දිගටම ආපු ෆිල්ම්ස් වලින් දෙසැම්බර් මාසේ වෙනකොට මම හිතන්නේ මෝඩ තරිඳු නීරා ඒ වගේ ෆිල්ම්ස් යනකම් දිගටම කොහොම හිට් වුණ ෆිල්ම්ස් තිබ්බේ. මේ අවුරුද්දේ තවමත් ඒ මොමන්ටම් එක පවත්වා ගන්න බැරි වෙලා තියෙනවා. ආය ඉන්ඩස්ට්‍රි එකක් හැටියට ලංකාවේ කියන්නේ රජයකින් ලැබෙන්න ඕන සහයෝගය මේ සිනමා කර්මාන්තයට නෑ. මොකද සිනමා කර්මාන්තය කිව්වට මේකේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක එන්නේ කර්මාන්ත රේට් එකට නෙවෙයි. ඊට වඩා වැඩි ගාණක් එන්නේ. ඉතින් අර ඒ කියන්නේ සිනමා හෝල් වලට වැඩි ගාණක් තියනවාද එහෙම? ඒ කියන්නේ නේද සිනමා සාමාන්‍ය කර්මාන්ත වලට අඩු රේට් එකක් තියෙනවනේ. කර්මාන්තය කිව්වොත් සිනමා කර්මාන්තය කිව්වට මේකට එක නෑ. වෙනමක වෙන් කරලා නෑ. ඒකට නෑ. ඒකත් අරගෙන. ඉතින් මේක අර රජයකින් ලැබෙන්න ඕන පහසුකම් ලැබෙන්නේත් නැහැ සිනමා. ඒක සාමාන්‍ය හෝල් එකක් හදනවා ගියාම බැංක් එකකින් හෝල් එකක් පින්නින් ණයක් දෙන සිස්ටම් එකක්. ඒකත් නෑ. ඒකත් අඩුයි. ඒකත් අඩුයි. එතන එතන පොඩි
පරණ නීති කොටසක් තියෙනවා ඒ විදිහට හරි අමාරුයි බිස්නස් කරන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ. සාමාන්‍යයෙන් එතකොට දැන් අපි ගත්තොත් හෝල් එකේ සවුන්ඩ්ස් හරියට තියෙනවා, ස්ක්‍රීන්ස් හොඳට තියෙනවා. එතකොට දැන් ෆිල්ම්සුත් ආවා කියමු. එතකොට සාමාන්‍යයෙන් මේ හැම දෙයක්ම සාර්ථක වෙන්නද? ඒ කියන්නේ ලෝකේ තියෙන සිනමාව ළඟටම යන්න ඕනේ නැත්තම් ලංකාවට ආවේනික දැන් අපි දැක්කොත් දෙමළ සිනමාවේ තියෙන්නේ ඒ ටැමිල් කල්චර් එකක් හදලා තියෙනවා. බොලිවුඩ් වල ඒ කල්චර් එක දෙනවා. එහෙම ලංකාවේ ඒ කල්චර් එකට ගොඩ නැගෙන මේ වටපිටාවක් දැනට අපිට හැදිලා තියෙනවද? මොකද සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා අපේ දෙයක් බලන එක අපිට ෆීල් වෙනවා. ඒ වගේ ෆීල් වෙන දෙයකින් අපිට තව ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා. සාමාන්‍ය සිනමා කර්මන්ත ඒ පැත්තට අපේ කල්චර් එකම හදාගෙන අපේ විදියටම හදාගෙන දැන් කාලයක් ලංකාවේ ඉතිහාසයේ ෆිල්ම්ස් ඉතිහාසය ගැන ෆිල්ම්ස් ඒවා ඇත්තටම ඒවා දිව්වා සාමාන්‍ය ලංකාවේ හිස්ටරි ලංකාවේ පොඩි ප්‍රශ්නයක් තියෙන සිනමා කර්මාන්තේ. එකක් තමයි කවුරු හරි හොඳ චිත්‍රපටයක් හැදුවෙන් පස්සේ හැමෝම මේක කොපි කරන්න බලනවා. අබා එක සීගිරි එකේ දවස් 101ක් දිව්වා. අන්තිම දවසෙත් මට තාම මතකයි අන්තිම දවසෙත් හවස ෂෝ එකට 100කට වඩා සෙනග හිටියා. ඒත් ගැලුවා ෆිල්ම් එක ලංකාවෙම. ඒක කොපි කරලා හරි ඒ කියන්නේ හිස්ටොරිකල් මූවිස්ම හදන්න ගියාම 10ක් හැදුවොත් සමහරට එකක් හොඳට එන අවස්ථා තියෙනවා. එහෙම දීපු තව ෆිල්ම්ස් දෙක තුනක් තියෙනවා. හැබැයි ඒක කාලයත් එක්ක මිනිස්සුන්ට ඇත්තම අපිරිය වුණා. ඊට පස්සේ දැන් මේ ළඟදි පොඩ්ඩක් පටන් ගෙන තියෙනවා බයෝපික්ස් හදන්න. ඔව්. ඉතින් ඒ බයෝපික්ස් වලින් උත් එකක් දෙකක් සාමාන්‍ය හොඳට දුවන්න ඉඩ තියෙනවා. හැබැයි හැම එකම තීතන වැඩ කරන්නේ. ඒතකොට අපි බලන්න ඕනේ සිංහල සිනමාව හැටියට එක විදිහෙම චිත්‍රපටයක් එක ශාන්ද්‍රයක චිත්‍රපට හදන එක නෙවෙයි. හැබැයි අපේටම අනන්‍යතාවයක් තියාගෙන ෆිල්ම් හදන්න. දැන් අපි ඕන කෙනෙක් ලංකාවේ දැන් මලයාලම් ෆිල්ම් ගැන කතා කරොත් කියන්නේ ඒක පොඩි බජට් එකකින් හරිම ලස්සන මේ ලොකේෂන්ස් වල ලස්සන ස්ටෝරි එකක් හදන එකනේ. ඒ කට්ටිය ලොකුට ඇක්ෂන් කරන්නේ නැහැ, ඩාන්සින් මොකුත් නැහැ. මට හිත මගේ පෞද්ගලික මතය සිංහල සිනමාවත් ඒ පැත්තට පොඩ්ඩක් ලං වෙන්න පුළුවන්. මොකද සංස්කෘතික අතින් උත් කේරළේ ලංකාවේ ගොඩක් එකයි එක වගේ. ඉතින් ඒ හින්දා අපේ ඒ පැත්තට පොඩ්ඩක් බර වෙලා චිත්‍රපට හැදුවොත් ඒ කියන්නේ ලංකාවේ ඔඩියන්ස් එකක් තියෙනවා. ලංකාවේ ඔඩියන්ස් එකක් තියෙනවා. අපිට ඔඩියන්ස් එක තාම ඔඩියන්ස් එකට හරියට මෙතෙන්ට ගෙන්න ගන්න අවශ්‍ය වෙන්නේ පසුබිම නිර්මාණීය පසුබිම නැහැ කියලා එකක්. ඔව්. ඒ කියන්නේ නිර්මාණ හොඳ වෙන තරමට මිනිස්සු මාසෙකට සැරයක් හරි චිත්‍රපට බලයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය එළිය වෙලේ මිනිස්සුන්ට ප්‍රශ්න මිනිස්සුන්ට ෆිල්ම් වලට එන්න මේකක් නැහැ. එහෙම එකක් නැහැ නේද? නැහැ. ඒ කියන්නේ දැන් ප්‍රශ්න තියෙනකොට ආර්ථික අතින් ප්‍රශ්න තියෙනකොට මිනිස්සු ෆිල්ම් වලට එන එකේ අඩුවීම් එහෙම තියෙනවා. ඒ වුණාට ඒ වගේ අවස්ථාවකත් හොඳම ෆිල්ම් එකක් තිබ්බොත් ඒක මිනිස්සු ඒත් බලනයිල්. ඉතින් අර කිව්වා වගේ මලයාලම් වගේ තමන්ටම අනන්‍ය වූ දෙයක් කරගෙන යන්න තමයි අපි බලන්න ඕනේ. මොකද ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ ගොඩක් ඇක්ෂන් එහෙම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එහෙම මූවිස් එන්නත් ඕනේ. මොකද අපිටත් අපේම සුපර්ස්ටාර් කෙනෙක් කවුරු ඉන්නවා. මොකද රංජන් රාමනායක තමයි අන්තිමට හිටපු සුපර්ස්ටාර්. එයාගේ වන් ෂොට් මේ රීන එක 739ක් සීට් තියෙනකොට හවුස්ෆුල් ගාපු ෆිල්ම් එකක්. හිරිපොද වැස්ස උදේකාන්ත වර්ණ සූරියගේ ඒව හොන්තම සෙන ගාපු ෆිල්ම්ස්. කමර්ෂල් මූවිස් එන්න ඕනේ. ඒ අතරින් පතර එන අනික් සිංහල ෆිල්ම්ස් වලට පොඩි යුනික් දෙයක් තියෙන්න ඕන මොනවා හරි. කල්චර් එකක් තියෙනවා. ඔව් ඒක මේන්ටේන් කරන් යන්න ඕනේ. හරි එහෙනම් බොහොම ස්තුතියි විස්තරසන්. තව ප්‍රශ්න තිබ්බ මට මේ ආයෙත් හම්බෙලා යන්න තියෙන ප්‍රශ්න තියෙනවා. එහෙනම් අදට thank you අපිට අවස්ථාවක් දුන්නා. අපිට thank you. අපි ආයෙත් හම්බෙලා වෙන කතා කරමු.